සුබ දවසක් සියලුම දෙනාට. අද සුපුරුදු පරිදි ඊශ්‍රායලයේ ශුද්ධ උදේශයේ ආර්ථික නගරය වන තෙලවිව් ඉඳලා අපි ලස්සන ප්‍රසංගයකට ලෑස්ති වෙලා තින්නවා. ප්‍රසංගී අපේ ආදරණීයම චරිතය මිලින්ද සඳරුවන්. අපි ඔහුගෙන් විස්තර අහමු ඊශ්‍රායලට ප්‍රථම ආගමනය සහ මෙහි සුන්දරත්වය පිළිබඳව. ජය හැමෝටම ලංකාවේ හැමෝටම සුබ දවසක්. ඉතින් ඔන්න පළවෙනි වතාවට ඊශ්‍රායලයට ආවේ. ඉතින් අද තමයි ප්‍රසංගය තියෙන්නේ. තව පොඩි වෙලාවයි. සුළු මොහොතකින්. තව පොඩි වෙලාවකින් ප්‍රසංගය පටන් ගන්නවා. ඉතින් අපි ඉන්නේ දැන් හොටෙල් එකේ. අපිත් එනවා තව ටිකකින්. ඉතින් හැමෝටම එන්න කියලා ආරාධනා කරනවා. සුපිරි ෂෝ එකක් විඳ ගන්න. සනිදා පාසද්දේින් හෝලි ලෑන්ඩ් තමයි මේ ෂෝ එකේ නම. ඉතින් කවුරුත් දන්නවා දැන් මේ වෙද්දි හංගාරා 11. හංගාරා 11 ප්‍රසංග ශාලාවේදී පැවැත්වෙන අති දැවැන්ත ප්‍රසංගයේ සියලුම දේ සූදානම් වෙලා තියෙන්නේ තෙලවිව් මේ අවට. ඒ වගේම ඊශ්‍රායලයේ දස වෙතම සියලුම දෙනාට ආරාධනා කරනවා. අපි මේ දවස් ටිකේම අපි ඕගලන්ට පබ්ලිසිටි දුන්නා. එන්න ඕනේ ෂෝ එකට. ලස්සන ආටිස්ට් සෙටප් එකක් තියෙනවා. ඉතින් මිලින්දගේ කියා ගන්න ආදරේ අපි අනිවාර්යෙන් මහන්න ඕනේ. හැමෝම ඉල්ලනවා හිත පාරණා කතා හැමෝම ඉල්ලනවා. මම නම් වාත් ඉල්ලනවා. වාත් ඕනේ. ඒ වගේම මගේ ආදරණීය ගීතයක් තමයි කියා ගන්න ආදරේ. ජනප්‍රිය මේ දවස්වල ජනප්‍රියම ගීතය ලෙස හඳුන්වන්න පුළුවන් මිලින්ද සඳරුවන්ගේ. හදවතේ සහෝදරයෙක් තමයි. ඕනම මොහොතක ඕනම වෙලාවක අපෙත් එක්ක මේ පතම ආගමනය වුණාට අනිවාර්යෙන් ඊළඟට අපි සූදානම් කරන අති දැවැන්ත ෂෝ වලට මිලින්ද සඳරුවන් එකෙන්ම සහභාගී වෙනවා. ඉතින් මිලින්ද මොකද හිතන්නේ? හෙට ජෙරුසලම් යන්න ඕනේ අනිවාර්යයෙන්ම. සුද්ධෝ දේශයට ආව කියන්නේ සුද්ධෝ නගරයට යන්න ඕනේ. අපි බෞද්ධ වුණාට අපි හදවතින්ම මේ ජේසුගේ රට ඒ වුණාට අපි එතනට යන්න ඕනේ. අපි හෙට එක්කගෙන එනවා ජෙරුසලමට. ජෙරුසලමේ ඉන්න අයත් එන්න ඕනේ. අපේ ආදරණීය සහෝදරයන් බලන්න ඊට කලින් ෂෝ එකට එන්න ඕනේ. අනිවාර්යයෙන්. ඉතින් ෂෝ එකට එන්න ඔන්න අද තමයි දවස. තව පොඩි වෙලාවෙ තියෙන. තව පැයයි. පැයකින් ෂෝ එක පටන් ගන්නවා. ඒ හින්දා කට්ටිය මිස් කරගන්න බෑ මේ ෂෝ එක. ගොඩක් දෙනෙක් අපිත් ඕගොල්ලන්ව බලන්න ඇවිල්ලා තියෙන. ඉතින් ඒ හින්දා හැමෝම එන්න කියලා ආරාධනා කරනවා. ජය වේවා නම් හැමෝටම. හිත පාරගන්න එපා. මේ අවස්ථාව මිස් කරගන්න එපා. ඔයගලන්ට තමයි මේ අවස්ථාව. රයිට්. එහෙනම් මිලින්ද සඳරුවන් අපේ ආදරණීය සහෝදරයාට හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ජයෙන් ජය වෙන්න ඕනේ. ඉදිරියට ඔබගේ ගමන සාර්ථක වෙන්න ඕනේ කියලා ශුද්ධ වූ දේශයේ ඉඳලා තමයි මේ පැතුම. ජය වේවා. හදවතින්ම සුබ ප්‍රාර්ථනා. රයිට්. ඕකේ. Thank you very much. සුබ දවසක් සියලුම දෙනාට. අද සුපුරුදු වර්ධ ඊශ්‍රායලයේ වාණිජ නගරය වන තෙලවිව් අපේ ආදරණීය සහෝදරයා විරාජ් පෙරේරා ඉන්නවා. පෙරේරා කියන්නේ බ්‍රෑන්ඩ් එකක් එකෙන්ම. ඒකින්ද අපි සූදානම් වෙලා ඉන්නවා ලස්සන ප්‍රසංගයක් තෙලවිව් වල. අපි විස්තර හමු විරාජ්ගෙන් ප්‍රථම ඊශ්‍රායල් ආගමනය සහ ඊශ්‍රායලයේ තොරතුරු පිළිබඳව. ඒ වගේම ප්‍රසංගය පිළිබඳවත් අපි අහමු. සියලුම දෙනාටම ආරාධනා කරනවා. ඒක අපි විරාජ්ගේ හඬින් අහමු. හොඳයි, බොහොම ස්තුතියි. ප්‍රථම වතාවට තමයි ඊශ්‍රායල් දේශයට ආවේ. කලින් එන්න හිටියා පොඩි ප්‍රශ්නයක් නිසා එන්න බැරි වුණා. යුද විවාදාරයක් නිසා. නමුත් දැන් ඇවිල්ලා ඉන්නවා. ඉතින් බොහොම සතුටින් තමයි ආවේ. ඉතින් දැන් ෂෝ එක පටන් ගන්න හදන්නේ. හැමදේම ලෑස්ති. අපිත් රෙඩි වෙලා ඉන්නේ. ලස්සනම ආශ්‍රය ෂෝ එකක්. විශේෂයෙන් කියන්නේ සංගීත කියන්නේ අතීතයේ ඉඳන් සංගීත කණ්ඩායම් ශිෂ්‍ය අතීතයේ ඉඳන් එන ලෙජන්ඩ්ස්ලා. ඉතින් එයාලගේ ෂෝ එක මිස් කරගත්තා කියන්නේ ලොකු අපරාධයක්. ලොකුම පාඩුවක්. ඒකින්ද ඔව් අපි ලස්සන ලයින්අප් එකක සූදානම් වෙලා තිනවා. ගායක ගායිකාම ලිස්ට් එකම ලෑස්ති වෙලා ඉන්නවා. අපි විරාජ්ගේ අහින්නන්න සාරිතා ඉඳලම අපි ඒ කියන්නේ බෞද්ධ ගීතයේ අපි වර්තමාන ශ්‍රී ලාංකික නව පරපුර ඈදාගත්තේ හදවතේ ගායකයන්, හදවතේ බොදු ගීත ගායකයන් ලෙස තමයි අපි හඳුන්වන්නේ විරාජ් පෙරේරා කියන දේ. ඒක හිතට කොච්චර ආවදිනවද කිව්වොත් ඒ බොදු ගීතයන් ඇසෙනකොට ඔබ සියලුම දෙනාට ඒක මෙවි පේනවා. ඒකට බෙහෙවින්ම පින් අපේ ආදරණීය සහෝදරයා විරාජ් පෙරේරා. ඊශ්‍රායල් දේශයට ප්‍රථම වතාවට පැමිණීමත් ඊශ්‍රායලයේ දෙසේ වෙසන 30000කට අධික ශ්‍රී ලාංකිකයන් පිනවන්න තමයි ඔහු මේ සූදානම් වෙලා සිටින්නේ. අපි හෙට ජෙරුසලමට එන්න සූදානම් වෙලා ඉන්නවා. ශුද්ධ වූ දේශයට ඇවිල්ලා ශුද්ධ වූ නගරයකට එන්න නැහැ කියන්නේ ලොකු අඩුපාඩුවක්. ඒකින්ද අපි බෞද්ධයන් වුණත් විශේෂයෙන්ම ජේසුගේ රට අපි බෙහෙවින්ම අපි මේ පූජනීය ස්ථානන් වලට යනවා. අපේ ආදරණීය ගායක ගායිකාවන් සියලුම දෙනාම අපි ජෙරුසලමට එකට යනවා. මොකද හිතන්නේ විරාජය? ඊශ්‍රායල් කියන්නේ අපි හිතුවටත් වඩා හරිම කාම් රටක්. සමහර කටි හිතන් ඉන්න නෑ මේකේ යුද්ධයක් තියෙනවා කියලා. නම් ඇවිල්ලා බලන්න හරිම කාම්. අනික් රටවල් වලට වැඩි හරිම සයිලන්ස්, හරිම විනෝදකාමී පිරිසක් ජනතාවක් ඉන්නේ. ඒ වගේම තමයි අනිත් පැත්තත් ඒකත් අපි මග අරින්න හොඳ නැහැ. ඒ වගේම තමයි ආදරණීය විශේෂයෙන්ම ආදරණීය පිරිසක් තමයි ඊශ්‍රායලයේ වෙසෙන්නේ. ඉතින් අපි ශ්‍රී ලාංකිකයන් සියලුම දෙනාට ආරාධනා කරනවා හංගාර 11 තෙලවිව් ප්‍රසංග ශාලාවට පැමිණෙන්න. ඉදිරියේදී අපේ පැවැත්වෙන අති දැවැන්ත ප්‍රසංගයට
අපි විරාජ් පෙරේරා අපේ ආදරණීය ගායකයන්ටත් අපි ආරාධනා කරනවා. අද දවසේ මගේ ෆේවරේට් එකක් තමයි සාරිතා. ඒක අනිවාර්යයෙන්ම ගායනා කරනවා. ඒ වගේම ලස්සන ලයින් අප් එකක් තියෙනවා. ගෞතම තථාගතයන්න් වහන්සේ, ඒ වගේම සම්බුද්ධ රාජා මගේ හදවතේ තියෙන. ඒ වගේම අපි මේ ලබන සතියේ සූදානම් කරලා තියෙනවා ඇසල පුණ්‍යෝත්සව වෙනුවෙන්. ඔබගේ ඒ ගීත සියලුම දේම තමයි අපි ප්‍රචාරය කරන්නේ. ඒකට බෙහෙවින් පින් වර්තමානයේ සියලුම ජනතාව වෙනුවෙන් ලස්සන බොදු ගීත ටිකක් අප සැම වෙනුවෙන් ඉදිරිපත් කරාට, නිර්මාණය කරාට. බොහොම ස්තුතියි මට ආරාධනා කරාට. ඒ වගේම ආයෙත් එන්නම් ඊශ්‍රායල් දේශයට. හැමෝටම එන්න කියලා ආරාධනා කරනවා. මෙහි තියෙන එක ෂෝ එකක්වත් මිස් කරගන්න එපා. සනිද ෂෝ එක විතරක් නෙවෙයි. එන හැම ෂෝ එකම ලංකාවේ ඉඳන් එන්න ඔයාලා වෙනුවෙන් හදවතින්ම මොකද මෙහි වැඩ කරන කොල්ලෝ කෙල්ලෝ හරි මහන්සි වෙනවා කියලා අපි දන්නවා. ඒක නිසා එක ෂෝ එකක්වත් මිස් කරගන්න එපා. විශේෂයෙන් අද තියෙන ෂෝ එක මිස් කරගන්න නම් එපා. ලොකු පාඩුවක් වෙයි. ඒ වගේම හිතේ පොඩි බයක් තිබ්බා. ශ්‍රීවල් ශ්ලෝක මාත්‍රය ඔබ ඒ උච්ච ස්වරයෙන් ඔබ ගයද්දී ඉන්දියාවේ නුස්සයිද කියලා පොඩි බයක් තිබ්බා. ඇත්තටම එකක් යනවා පොඩි වෛරල් එකක් තියෙනවා. එක එක කාලට එක එක දේවල් එනවා. සමහර කාලට එනවා හිරිගඩු පිපෙන කතා. ඊට පස්සේ නිවන් දකින්න නම් නිවන් යන්න නම් විරාජ් සිද්ධු හාරන්න ඕන කියලා. එක එක කාලට එක එක ක්‍රිකට් කාලට එනවා. මොකද පාණ්ඩයා වගේ කියලා. ඒව හැම දෙයකටම ඒ ඕනම දෙයකට ඔරොත්තු දෙන හඬක් තමයි උච්ච ස්වරයෙන්. ඒ රස ඒ විදියටම අහන්න පුළුවන් අපේ ආදරණීය අපේ පිනට පහළ වුණු ගායකයෙක් තමයි විරාජ් පෙරේරා. පෙරේරා කියන්නේ බ්‍රෑන්ඩ් එකක්. ඒ බ්‍රෑන්ඩ් එකට උපරිම සාධාරණයක් දෙන්න ඊශ්‍රායලයේ වෙසෙන සියලුම රසික රසිකාවියන්ට ආරාධනා කරනවා අද දවසේ හංගාර 11 ප්‍රසංග ශාලාවට පැමිණෙන්න. එහෙනම් හදවතින්ම සුබ පතනවා විරාජ් පෙරේරා ආදරණීය සහෝදරයන්ට. ඔබගේ ඉදිරි කටයුතු සර්වපකාරයෙන්ම සාර්ථක වෙන්න, කරන වැඩ කටයුතු සියලුම දේම හදවතින්ම ශුද්ධෝදේශයේ ඉඳලා මේ ප්‍රාර්ථනා කරන්නේ. එහෙනම් උසරණයි ජය වේවා සියලුම දෙනාට. තිබන් සරණයි. බයි. සුබ දවසක් සියලුම දෙනාට. අද සුපුරුදු ಭಾರತೀಯ ඊශ්‍රායලයේ වාණිජ නගරයේ අති දැවැන්තම ප්‍රසංගය සූදානම් වෙලා තියෙන්නේ. ඊට ශීලම ශ්‍රී ලාංකිකයන්ට ආරාධනා කරලා තිනවා. ඒ වගේම අපේ ආදරණීය ස්වරූපිනිය සුප්‍රියා අබේසේකර ඉන්නවා. අපි ඇයගෙන් අහමු විස්තර අද ප්‍රසංගය සහ ඊශ්‍රායලයේ ආගමනය පිළිබඳව. දැන් අපි මේ වෙනකොට මම හිතන්නේ සංගීත ගණනාවෙන් පටන් අරගෙන වැඩේ යනවා ඇත්තටම. ඉතින් දැන් ඊට පස්සේ ආටිස්ට්ලා අපි දැන් අපි තුන් දෙනා අපි හතර දෙනා නීලය මම විරාජය වගේම මිලින්ද. ඉතින් දැන් මෙතනilla විනාඩි 5කවත් දුර නෙමෙයි තියෙන්නේ. දැන් අපි යන්න මේ රෙවිලා ඉන්නවා. ඉතින් අනිවාර්යෙන් හැමෝම මම හිතන ඇවිල්ලා ඇති මේ වෙනකොටත් කියලා. ඒ වගේම දැන් බලන කෙනෙකුට කියන්නේ ඉක්මනින් එන්න ඇවිල්ලා අපිත් එක්ක ෆුල් ෆන් එකක් ගමු. අනිවාර්යෙන්. වසන්ත සඳනායක පරපුරේ ආදරණීය ස්වරූපිනියට තමයි අපි ඊළඟට සූදානම් වෙලා තියෙන ප්‍රසංගය වර්ණවත් කිරීම සඳහා. ඒ වගේම මීට වසර 10කට කලින් අපි ආදරණීය ප්‍රසංගයක් සූදානම් කරලා තිබ්බා. මම කරලා ඔමාන් වල. ඒට අපේ ආදරණීය සුප්‍රියක්කා සහභාගී වුණා. අද වාසනාව ලැබුණා ශුද්ධ උදේශයට ඒව කැඳවාගෙන ඉන්න අති දැවැන්ත ප්‍රසංගයක් සූදානම් කරලා තිනවා. රයිට් එහෙනම් අපි සියලුම දෙනාම හමු වෙමු ප්‍රසංගයේදී. සියලුම දෙනාට ආරාධනා කරනවා එහෙනම්. ජය වේවා. සරණයි. ඕකේ. සුබ දවසක් ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකික සියලුම දෙනාට අපේ කණ්ඩායම් සංගීතයේ රජු ලෙස ඉන්න අපේ නීල් වර්ණමුල සූර්ය අයියා ඉන්නවා අපිත් එක්ක. ඔබ හිතන්නේ නීල්යි ඊශ්‍රායල් ආගමනය පිළිබඳව. ඊශ්‍රායලයේ අපි හිතන තරම් කලබල මොනවත් නැහැ. ඊටම සුන්දර පිළිවෙලට සාමාන්‍ය පිළිවෙලට ජීවත් වෙනවා. ඉතින් අපේ ලාංකිකයෝ ඇවිල්ලා ඇත්තටම ඊශ්‍රායලයේ ඊටම සන්තෝෂයෙන් ජීවත් වෙන්නේ. අපිට සතුටුයි දැක්කම. ඉතින් අපි ඊශ්‍රායලයේ ඉන්න අපේ ආදරණීය රසික රසිකාවියන්ට වගේ අපේ සහෝදර සහෝදරයන්ට අපි සුබ පතනවා. ඔයගොල්ලෝ බය නැතුව ඊශ්‍රායලයේ ඉන්න පොඩයි. තත්ත්වය හොඳට පොඩයි. විශේෂයෙන් යුදමය තත්ත්වයක් පවතින වගවානුව වුණත් අපේ ආදරණීය සහෝදරයන් වෙනුවෙන් තමයි ආදරණීය රසිකයන් පිනවීමට තමයි අපේ ආදරණීය කණ්ඩායම් සේෆ්‍රේ රජු නීල් වර්ණමුල සූර්ය ඇතුළු අපේ ආදරණීය කලාකරුවන් සියලුම දෙනා මෙම ස්ථානයට ලැබිලා සිටින්නේ. විශේෂයෙන් මේ නාටකයේදී මේ විකාරකවල මොහොත වුණත් අප සමග එකතු වීම පිළිබඳව. ඒ වගේම අපේ ආදරණීය තවත් නිවේදන තරුවක් ඉන්නවා ඊශ්‍රායලයේ නීල්ලයි. ඒ තමයි අපේ ආදරණීය සම්පත් බණ්ඩාරය. එයාවත් අපේ ආදරණීය මතක් කරනවා. මේ මොහොතේදී අපි කණ්ඩායම් ශේෂ්ත්‍රයේ රජුන් මොනාර යනමු අපි අනිවාර්යයෙන්ම අපි කුඩා කාලේ සම්ප්ලෝස් ප්‍රසංගයක් වන්නවා කියන්නේ අනිවාර්යයෙන් කුඩා කාදරය කරන කුඩා කරු කරන ආදරණීය ඉන්වර්නෝසරිය නම් ඒ ආදරණීය මහපූර්ණ ප්‍රෞඩ ශිල්පියා වාදකයා අපේ ගිලුව රජු. ඉතින් අද අපි බලන්නේ ස්වාදේශර නැවත වාරයක් ආවා.
කියන අපිට මට ශක්තිය නිරෝගී භාවය ලැබෙනවා. හදවතින්ම බොහොම ස්තුතියි. ඔබලොක්කොටම සුබපතනවා. ඉතාම සාර්ථකව ඔබලා කටයුතු කරගෙන ඉස්සරහට යන්න පුළුවන් වෙනවා. සුබ දවසක් සියලුම දෙනාට. අද සුපුරුදු පරිදි ඊශ්‍රායලයේ අගනුවර වන ඊශ්‍රායලයේ වාණිජ නගරය වන තෙලවීව ඉඳලා අපි ලස්සන ප්‍රසංගයක් සූදානම් කරලා තිනවා. ජනතයක ප්‍රසංගය. ඒට ආරාධිත ගායක ගායිකාවන් සියලුම දෙනාම පැමිණි ඉන්නවා. ඒ වගේම තමයි අපේ ආදරණීය නිවේදකතුමා ජනප්‍රිය ජනනාත් රයිට්. එහෙනම් ඔහුගෙන් අපි අහමු විස්තරේ අද දවස පිළිබඳව. විස්තරේ අපටත් කලින්ම ඉස්තරම් විදිහට අපේ සමිත් පෙරේරා කියලා තියෙනවා. ඒක නිසා විස්තරේ නෙමෙයි දැන් තියෙන සංගීතේ. සනිදප අලුත් සද්දේ ඉන් හෝලි ලෑන්ඩ් ප්‍රසංගයට සියල්ල සූදානම්. හංගාර 11 නේ. හංගාර 11 තෙලවීව. හංගාර 11 තෙලවීව. හැමෝම දන්නවා. මේක අමුතු ජාතියේ දෙයක්. රසය 100%ක් සජීවීව විඳින්න පුළුවන්. මොකද සනිතප කියන්නේ සනීපට ඇහෙන සනිතප කියලා අපි කියන්නේ. ඒක 100%ක්ම ඇත්තට ඇහෙන සංගීතයක්. ඒ කියන්නේ ලයිව් ප්ලේ කරන එකක්. ඒක ඒ වගේමයි කණ්ඩායම් සංගීතයේ රජුරු අනිල් වර්ණකුල මහත්තයා සූදානම් වෙලා ඉන්නවා. එතකොට සුප්‍රියා අබේසේකර සූදානම්, මිලින්ද සඳරුවන් විඳින්න ගයින මිලින්ද ඉන්නවා. එතකොට විරාජ් පෙරේරා මේ සියලු දෙනාත් සමග අපි සූදානම් ලංකාවේ හිතවත්කම වත්කම් කරගන්න මේ ඔබ රටවිරුව හැටියට දුක් මහන්සින් උපයන රාජ්‍යයේ අපේ ආදරණීය ගායිකාවක් තියෙනවා සුප්‍රියා අබේසේකර. එයත් ඉන්නවා ප්‍රසංග වේදිකාවට. ඒ සියලු දෙනාගේ සූදානම තුළ අපි ලෑස්ති වැඩේ පටන් ගන්න. අපි ආරාධනා කරනවා එන්න මෙන්න රසම සුන්දරම ප්‍රසංගය අපි ලෑස්ති කරලා තිනවා ඔයාලා වෙනුවෙන්. රටවිරුව කියන්නේ සුළුපටු කාරණාවක් කරන මිනිස්සු නෙමෙයි. මහන්සි වෙලා වැඩ කරනවා. ලංකාවට වැඩියෙන්ම රුපියල් වලට වටිනාකමක් එකතු කරන්නේ මේ ශේකල්නේ. ශේකල් වලින්. ඒක නිසා ලංකාවේ මිනිස්සු බඩගින්නේ නොතියන ඊශ්‍රායලයේ ඉන්න රටවිරුවන්ට අපි ආරාධනා කරනවා එන්න අපි එකම බෙදා හදා ගන්න ඉක්මනට මේ පැත්තට. ඒ ආදරණීය හදවතින් ආපු වදන් ටික අපි ආදරයට කියන්නේ ජේ තමයි ජනප්‍රිය ජනනාත්. හදවතේ ආදරණීය පෝරකයාණන් අපි හදවතින්ම සුබ පතනවා. ඔහුටත් විශේෂයෙන්ම ඉදිරි කටයුතු ਸਰවප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා අපි ඔබ කත්නෝරුවේ හාමුදුරුවන් වෙනුවෙන් අපි හදවතින්ම নমස්කාර කරනවා. උන්වහන්සේටත් අපේ ඊළඟ බලාපොරොත්තු උන්වහන්සේව ඊශ්‍රායල් දේශයට වැඩම කරවීමටයි. එහිදීත් අපි උපරිම උත්සාහයක් ගන්නවා අපේ ආදරණීය පූර්වකයාණන් නිවේදකයාණන් ජනප්‍රිය ජනනාත් අයව ඊශ්‍රායල් වලට දෙවනි වතාවටත් කැඳවීමට. රයිට්. එහෙනම් සීලම දෙනාට ආරාධනා කරනවා හැකි ඉක්මනින් පැමිණෙන්න ඊශ්‍රායල් හංගාර 11 තෙලවිව් ප්‍රසංග ශාලාව වෙත. ඉතින් ජනනාත් අය අවසාන වශයෙන් ඕගොල්ලන්ට සුබ පතනවා. ඒ වගේම ශුද්ධෝ දේශයට ඇවිල්ලා ශුද්ධෝ නගරයට එන්න නැතු වෙන්න බෑ. ඒකින්ද අපි හෙට ලෑස්ති වෙලා ඉන්නවා ජෙරුසලමට එන්න. ජෙරුසලමේ ශුද්ධෝ ස්ථාන සියලුම දේම දැක බලා ගන්න ඔබටත් හැකියවරෙන් ආරාධනා කරනවා අපේ ආදරණීයන් සමග එකතු වෙන්න. එහෙනම් බොහොම ස්තුතියි. ජය වේවා. සුබ දවසක්.